සේරිවානිචලා තමයි ලංකාවේ භාගයට භාගයක් ඉන්නේ. ඉන්නෙම වෛරෙන්. ඉන්නෙම තරහෙන්. මූණේ ලේ පොතක් නැහැ. hina වෙන්නේ නැහැ. කුහක කමෙන්. පෙස්සන් ගහ. අනිත් මිනිසුන්ට මොකක් හරි අංචියක් ඇද. ඇයි එහෙම ජීවත් වෙන්නේ? තමන් තරුණ කාලේ මොකද කරන්න කියලා බුදුහාමුදුරු කිව්වේ? බුදුහාමුදුරුවෝ හැම ගිහියටම කිව්වා තරුණ කාලේ හොඳට හම්බ කරගන්න. අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ දනං ජින්න කොංචාව ධායන්ති කීන මච්චේව පල්ලලේ. ඔච්චර ලස්සන උපදේශයක්ද බලන්නකො මේක. අචරිත්වා බ්‍රහ්මචරියං සිල් රැකගෙන විනය රැකගෙන ඉන්න ඕන කාලේ එහෙම හිටියේ නැතොත්. එහෙම හිටපො නැති එක්කෙනාට. බ්‍රහ්මචාරී කාලේ බ්‍රහ්මචාරීව හිටියේ නැති කෙනාට. අලද්දා යොබ්බනේ දනං තරුණ කාලේ හොඳට කිනම් හෝ රැකියාවක් කරලා සල්ලි හම්බ නොකළ කෙනාට වයසට ගියාට පස්සේ මොකද වෙන්නේ? ජින්න කොංචාව ජායන්ති. වයසට ගියාට පස්සේ ඒ පසුබට වෙච්ච වීර්ය ඇති ඒ පුද්ගලයෝ ඒ කම්මැලියෝ හූල්ලනවා, තැවෙනවා. හරියට හිඳිලා ගියපු වතුර වලක් ගාව තිත්ත කඩේක්වත් අල්ලගන්න බැරුව හූල්ල වෙවුල ඉන්න නාකි කොකෙක් වගේ.